සුබ දවසක් සියලු දෙනාටම. අද ඔයාලා එකතු වෙලා ඉන්නේ e-commerce web application එකක් හදන වීඩියෝ series එකේ 18 වෙනි වීඩියෝවත් එක්ක. අද අපි කතා කරන්නේ කොහොමද අපි මේ advanced search එක කොහොමද අපි ඩිසයින් කරගත්තේ කියලා. අපි advanced search එකට යමු. හරි, මේක තමයි අපේ advanced search එකේ ඩිසයින් එක. මෙතනදී අපි මුලින්ම අපේ header එක add කරගෙන තියෙනවා. ඒ වගේම අපි යටින් අපේ පුටය කැට් කරගෙන තියෙනවා මේ විදිහට. මෙතන්දි අපි ඇඩ්වාන්ස් සර්ච් කියලා මෙහෙම දාගෙන වගේම මෙතනින් අපි අපේ ලෝගෝ එක දාගෙන තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන කීවර්ඩ්ස් ටයිප් කරන්න ටෙක්ස්ට් ෆීල්ඩ් එක, ඒ වගේම මෙතනින් අපි ඒක සර්ච් එකට බටන් එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන අපේ කැටගරි වලට කැටගරි සිලෙක්ට් කරන්න අපි මේ විදිහට ඩ්‍රොප් ඩවුන් එකක්, මෙතන බ්‍රෑන්ඩ් එකටත් ඒ විදිහට අපේ මොඩල් එක සිලෙක් කරන්න ඒ විදිහට, කන්ඩිෂන් එක, කලර් එක ඒ විදිහට අපි දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතන අපේ ප්‍රයිස් එකේ ඩියුරේෂන් එක බලන්න මේ විදිහට අපි දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතනින් මේ වගේ ෆිල්ටර්ස් දාගෙන තියෙනවා අපේ ප්‍රොඩක්ට් ෆිල්ටරින් කරගන්න. මේ විදිහට තමා මෙතන ඩිසයින් එක යන්නේ. ඊට පස්සේ අපි මෙතන දාගෙන තියෙනවා අපේ ඩිස්පලේ වෙන ප්‍රොඩක්් ටික මේ ඒරියායකට තමා පැටෙන්න තමා හදාගෙන තියෙන්නේ. මේ විදියට තමා අපේ ඩිසයින් එක යන්නේ. හරි, අපි මෙතන්ද අපේ ප්‍රොඩක්් ටිකක් වැඩ ආපුහම කොහොම ඩිස්පලේ වෙන්න කියලා බලමු. හරි, මේ විදිහට අපේ මෙතන ඒරියාගේ තමා අපේ ප්‍රොඩක්් ටික පෙන්න්නන්නේ. මේ විදිහට අපේ ප්‍රොඩක්් එක ඉමේජ් එක, ඒවගේ මේක ටයිටල් එක, කන්ඩිෂන් එක, ප්‍රයිස් එක, ස්ටෝ ඉන් ස්ටොක්ද කියන එක, වගේම අපේ කොන්ටිටිය එක මේ විදියට බයිනව් අපේ කාට් එකට ඇඩ් කරගන්න විදියට මේ විදියට තම අපේ ඩිසයින් එක මේ විදිහයට තමා වැටෙන්නේ අපේ ප්‍රොඩක්් එක. මෙතන අපේ පල්ලෙන් පේජනේෂන් එකක් තියෙනවා. අපේ මෙතනින් අපිට පේජනේෂන් එක මාරු කරලා බලන්න පුළුව. එතකොට මේ විදියට තම අපේ ඩිසයින් එක තියෙන්නේ. අපි බලු මේ අපේ ඩිසයින් එක රෙස්පොන්සිවිද කියන එක. හරි, මම මෙතැදි iPhone 12 Pro එකට දාල බලනවා. එතකොට මේ විදිහට අපේ උඩ හෙඩ එක බෑටෙනවා. ඒවගේ මෙතන ලෝගෝ එක, මෙතන අපේ ඇඩ්වාන්ස් සර්ච් කියන එක, අපේ කීවර්ඩ් එක සර්ච් කරන ටෙක්ස්ට් ෆීල්ඩ් එක මේ විදිහට, අපේ සර්ච් බටන් එක අපිට සිලෙක්ට් කරන්න පුළුවන් මේ විදිහට. ඒවගේම අපේ ප්‍රොඩක්ට් මේ විදිහට තමයි වැටෙන්නේ. මෙතන අපේ පේජනේෂන් එක වැටෙනවා. අපි ඒ වගේම මේ විදිහට ඩිවයිස් මාරු කරත් අපිට මේ විදිහට දැම්මොත් මේ වගේ ඩිසයින් එකකටත් ගැලපෙන විදිහට තමයි අපි මේක ඩිසයින් කරගෙන තියෙන්නේ. හරි, අපි මෙතන කෝඩ් එකෙන් බලමු අපි කොහොමද මේ ඩිසයින් එක කරගෙන දෙන්නේ කියලා. අපි මෙතෙන්දී අපි හෙඩ් එකේ දාගෙන තියෙනවා අපේ ටයිටල් එක ඇඩ්වාන්ස් සර්ච් e-shop කියලා මේ විදිහට. ඒ වගේම අපි මෙතෙන්දී අපිට අවශ්‍ය වෙන බ්ලූ ස්ට්‍රැප් එකේ, ඒ වගේම අපි එක CDN එක, ඊට පස්සේ ස්ටයිල් ෂීට් එක අපිට අවශ්‍ය වෙන දේවල් අපි මෙතන ලින්ක් කරගෙන තියෙනවා. ඒ වගේම අපි මෙතනින් අපේ e-shop icon එක මෙතනින් දාගෙන තියෙනවා. අපි ලින්ක් කරගෙන තියෙනවා අපේ හෙඩ් එකේ. ඊට පස්සේ අපි මෙතනට આવත් එහෙම අපේ බොඩි එකේදී අපි මෙතන බොඩි එකේ ක්ලාස් එකක් දාගෙන තියෙනවා pg info කියලා. අපි මෙතෙන්දී අපේ light blue කියන කලර් එක තමයි අපේ background එකට දාගෙන තියෙන්නේ. ඒක තමයි මේ විදිහට අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතන මේන් ඩිව් එක තියෙනවා අපේ කන්ටේනර් ෆ්ලුයිඩ් කියලා. අපි ඒක දාගෙන තියෙනවා. ඒකගේ මෙතන රෝ එකක් මේ දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතන මේ ඩිව් එකේදී අපි මේ PHP එකකින් අපේ හෙඩර් එක ඉන්ක්ලූඩ් කරන් තියෙනවා මෙතනදී. ඊට පස්සේ අපි මෙතනදී අපේ ලෝගෝ එකයි ඇඩ්වාන්ස් සර්ච් කියන එකයි තමා තියෙන්නේ. අපි මෙතැන්දි අපේ ලෝග එක බෙන්න මෙතන ඩිව් එකෙන් දාගෙන තියෙනවා. අපි මෙතන MT2 MB2 ලෝගෝ කියලා මෙතනදී. ඊට පස්සේ අපි එක හයිත් එක පික්සල් 80ක් දාගෙන තියෙනවා මේ විදිහට. ඒවගේම අපි මෙතන ලෝගෝ එක අපි මෙතනදී අපි CSS ෆයිල් එකේ තමා මේ විදිහට අපි දාගෙන තියෙන. අපි ඒකට ගිහින් බලමු අපේ ලෝගෝ එකේ කොහොමද එතන වෙනස් කරගෙන තියෙන්නේ කියන එක. අපි මෙතන ස්ටයිල් ෂීට් එකට આવොත් එහෙම
අපේ බේ මේ ලෝගෝ කියන එක තම අපි එතැන්ට මේ දාගෙන තියෙන්නේ මෙතන අපේ ලෝග එක URL එක ඒ වගේම හයිත් එක බැග්‍රවන්් සවිස් එක බ්‍රෙක්ග්‍රවන්් පෝෂන් එක ඊට පස බැග්‍රවන්් රිපිට් එක අපි නෝ රිපිට් කෙල් දිල් දෙනවා මේ විදියට තම අපි මෙතනින් දාගෙන තියෙන්නේ ඒක තමා මෙතන අපේ ක්ලාසගේ දාගෙන තියෙන්නේ ඊට පස්සේ අපි මෙතන මේඩිව් එක පැරග්‍රාෆ් ටැක්ගකින් අපි මේ විදියට දාගෙන තියෙනවා අපේ ඇඩ්වාන්සර්ච් කියන එක අපි මේක අහදාගෙන තියෙන්න මේ විදියට ඊට පස්සේ අපි අවත්හෙම මෙතනද අපි ඉම්පුට් ටයිප් ටෙක්ස්ට් කියලා අපේ ෆිල්ඩ එකත්දාගෙන තියෙනවා මෙතන අපි පලේසෝල්ඩ එක දාගෙන තියෙනවා ටයිප් කීවර්ට සර්ච් කියලා ඒක තම අපිට අර ලාවට පෙන්න්න අපේ ටයිප් කරන්න ෆිල්ඩ එක ඒ වගේම අපි එකට අයිඩ දාගෙන තියෙන අපිට ඕන හින්ද ඉස්රහට වැඩවලදී මෙතන් තම අපේ ටෙක්ස් ෆිල්ඩ එක ඒවගේම අපි මෙතන ඩිව් එකරින් දාගෙන තියෙනවා අපේ බට්න එක අපි මෙතන BTM ප්‍රයිමරි කියන එකෙන් අපේ නිල් පාට බඩ්නයක් ගන්න පුළුවන් ඒ වගේම අපි මෙතන ඔන් කලික් ඇත්දාගෙන තියෙනවා අපේ ප්‍රොසින්නලට ඒවගේ මෙතන අපේ සර්ච් එක තියෙනවා මේ අපේ බට්න එක නම තමා මෙතන තියෙන්නේ ඊට පස්සේ අපි මෙතනින් එච්චාටැක්ක අත්දාගෙන තියෙනවා මේ විදිහට මෙතන එච්චාටැක්කින් අපි මෙතන අපේ බෝඩ ප්‍රයිමර් කියන එක දීලා අපේ අපි ඒක නිල් පාටට අරගෙන තියෙනවා අපේ වෙන්වෙන එක චාරකින් කාල දන්න එතන ලයින්නයක් වෙන් කරගන්න එක වෙන්නේ ඊට පස්සේ අපි මේ විදියට මෙතන්ද අපේ දාගෙන තියෙනවා අපේ ඔප්ෂන් එක අපි සිලෙට් කැටගරි කියන එක ඊට පස්සේ අපි මෙතනදී අපේ PHP කොටසක් යන්නේ අපි මේක මොකද අපි අපේ ඔප්ෂන් ටික අරගෙන තියෙන්නේ ඩේට බේසකෙන් එහින්ද තම මේ ද අපි PHP එකක් දාල් තියෙන්නේ මේ ගැන අපි ඉස්සර වීඩියෝවලදි කතා කරනවා අපි මෙතැදි අප ඔප්ෂන් එක මේ විදියට දාලා තියෙනවා සිලෙට් කැටගරි ඒකට එන අනිත් ඔප්ෂන් අපි ඩේට බේසෙන් තම අරගෙන තියෙන්නේ ඒවගේ මෙතන පල්ලට ගිහිල්ලා බැලුවත් මෙතනත් අපේ තියෙනවා මෙතන අපේ සිලෙක් බ්‍රන්් කියන එක මේ සිලෙක් බ්‍රන්් කියනගෙත් අපිට අවශ්‍ය ඩේට ටිකාරගෙන තියෙන අපේ ඩේට බේසගේ ඒකහින් තම මේ විදියට අපේ PHP එකක් ඇතුළ මේ විදියට දාගෙන තියෙන්නේ ඊට පස්සේ අපි ඊට අට්ටාවත් අපේ සිලෙක් මොඩල් කියනකත් ඒ විදියටම අපි අරගෙන තියෙන්නේ ඒ වගේම අපේ කන්ඩිෂන් එක කල එක මේ හැමදේම අපි ඩේට බේසකින් තම මෙතැන්ට අරගෙන තියෙන්නේ ඒන්ද තම අපි මේ විදිහට දාගෙන තියෙන අපේ PHP එකක් ඇතුළේ ඊට පස්ස අපි මෙතැන්ටාවත්හෙම අපේ මෙතන ඉම්පුට් ටයිප් ටෙක්ස්ට් කියල දාලා අපේ අර ප්‍රයිස් එක කොච්චරත්ද කියල බලාගන්න අපිට ඒක ෆිල්ට කරගන්න අවශ්‍ය වෙන ටෙක්ස් ෆිල් එක තමා මේ විදිහට අපි දාගෙන තියෙන්නේ ප්‍රයිස් ෆ්‍රෝම් එකයි ප්‍රයිස් 2 එකයි විදිහට මෙතනදී ඊට පස්සේ අපි මෙතැන්දි අපේ ඔප්ෂන් විදිහට මේ විදිහට අපි මෙතැන්දි දාගෙන තියෙනවා අපේ අපි සෝට් පාට් එකේ ප්‍රයිස් ලෝට හයි හයිට ලෝ කොන්ටිට ලෝට හයි හයිට ලෝ කියන එක මේ විදිහට අපි ඔප්ෂන් දිහට දාගෙන තියෙනවා මේ එතනදී ඒ වගේම අපි මෙතනදී අපේ ස්පෑම් එක ටැග්ගකින් අපි මේ විදියට දාගෙන තියෙනවා අපි H1කින් නෝ අයිටම් සර්ච් ගෙට් කියලා ඉගන්න අප අයිට මුකුත් එතන තිබෙන ඇත්තම් මේ විදියට තම පෙන්න්නන්නේ අපි ඒක මේ විදියට අයිඩියකින් විවේරයා කියලා දාගෙන තියෙනවා අපි මෙතින්දි කිවොත්හෙම අපි අපේ ප්‍රොඩක්්ටික මෙතනදී දාගෙන නෑ පල්ලට පේන්න අපි මෙතනදි ප්‍රොඩක්් දාල්නෑ මොකද අපි මේ විදියට අයිඩිය කාරගෙන අපි ඉස්සරා වීඩියෝ එක ති බලනෝ කොමද අපේ ප්‍රොඩක්්ටික ඇඩ් කර ගත්ත කියලා මෙතැති අපි ප්‍රොඩක්ටට අදාල් කිසි දෙයක් මෙතනින් දාගෙන නෑ මේ විදිහට අපි පෙන්න්නන්නේ මේ විදිහට පෙන්න්න තම හදාගෙන තියෙන්නේ අපේ ප්‍රොඩක්් සර්ච් එකකින් ප්‍රොඩක්් පෙන්න්නන දිහ කරන්නේ ගැන අපි ඊළඟ වීඩියෝ ගෙදි කතා කරන එක් කොහොමද කරන්න කියලා ඊට පස්ස අපි මෙතනින් අප PHP ටැක්ගකින් ඉන්කලූඩ් කරගන්න අපේ ෆුට එක ඒවගේම අපි මෙතන අපිට අවශ්‍ය කරන මේ බ්ලස්ටප් බන්ඩල් ජේස එක අපි දාගන්න තියෙන බ්ලස්ටප්පලට ඕනේ ඒ වගේම ස්ක්‍රප් ජේස එකත් මේ විදියට අපි ලින්ක් කරගෙන තියෙනවා මේ විදියට තම අපේ ඩිසයින් එක පාට්ටක වෙන්නේ හැමෝට මෙනම් සුබ දවසක්